ආදරණීය දුවේ පුතේ, තවත් ලස්සන කතන්දරයක් කියා දෙන්නයි අදත් මන් සූදානම් වන්නේ. ඒ තමයි ගුණ ජාතකය. ඉස්සර කාලේ එක් කැලෑවක හිටපු සිංහයෙක් දවසක් මුවෙක් අල්ලගන්න මුවා පසුපස ලුහු බැඳගෙන ගියා. ටික දුරක් දුවගෙන ගිහපු සිංහයා විශාල මඩ වලක එරුණා. ඒකින් ගොඩ එන්න සිංහයා උත්සාහ ගත්තට තව තවත් මඩේම එරුණු එක තමයි සිද්ධ වුණේ. දින කීපයක් ගත වුණා. ඒත් සිංහයා මඩේ එරුණු ගමම්ම තමයි ඉන්නේ. කුසගින්නයි සීතලයි හින්දම සිංහයා හොඳටම දුර්වල වුණා. ඔන්න එක දවසක් කැලේ ඇවිදගෙන යන හිවලෙක් මේ මඩේ එරිලා හෙම්බත් වෙලා ඉන්න සිංහයාව දැක්කා. හිවලා සිංහයා දැක්ක ගමන්ම බය වෙලා දුවන්න පටන් ගත්තා. සිංහයා හිවලට කතා කරලා මෙන්න මෙහෙම කිව්වා. හිවල් හාමි, බය වෙන්න එපා. මෙතනට ඇවිල්ලා මට පොඩ්ඩක් උදව් කරන්න. මාව මෙතනින් බේරගන්න. සිංහයාගේ කතාව අහගෙන හිටපු හිවලා ටිකක් නැවතිලා සිංහයා ළඟට ගියා. සිද්ධ වෙච්ච දේ හිවල තේරුම් ගත්තා. මට ඔබ බේරගන්න පුළුවන්. ඒත් මට බයයි. ඔබ මඩවලෙන් ගොඩට ආපු ගමන් මාව මරාගෙන කාවි. ඒ නිසා මට නම් බෑ ඔයාව බේරගන්න. හිවල කිව්වා. බය වෙන්න එපා. මේ වෙලාවේ මට උපකාර කරන්න. මට උපකාර කරන්න. මට උපකාර කළ කෙනෙක්ට මං කවදාවත් හිරිහැර කරන්නේ නෑ. මගේ ජීවිතයේ ඇති තාක් මං ඔබට උදව් කරන්නම්. සිංහයා එහෙම කිව්වා. හිවල ටිකක් කල්පනා කළා. සිංහයෝ කවදාවත් බොරු කියන්නේ නම් නෑ. මේ සිංහයාත් මට හිරිහැර කරන එකක් නෑ. හිවල එහෙම හිතුවා. හොඳයි. මං ඔබතුමා කොහොම හරි ගොඩට ගන්නම්. වැඩිය කලබල නොවී ඉන්න. හිවල කිව්වා. හිවලා පයින්ම මඩ බුරුල් කරලා අසල තිබුණ වතුර පාර සිංහයා හිට තැනට හැරෙව්වා. වතුර ටික ටික ගලාගෙන ගිහිල්ලා මඩ බුරුල් වුණා. සිංහයට යාන්තමට අත්පා හොලව ගන්න පුළුවන් වුණා. ටික වෙලාවකට පස්සේ හිවලා සිංහයාගේ බඩයට රිංගලා බඩට පිට තියලා සිංහයාව ඉස්සුවා. සිංහයාත් වීරිය අරගෙන ගොඩට පැන්නා. සිංහයා හිවලයි ටික වෙලාවක් හති දමාගෙන ඉඳලා තමන්ගේ වෙහෙස නිවා ගත්තා. වෙහෙස මහන්සිය දුරු වුණාට පස්සේ සිංහයා හිවලයි දෙන්නම එතනින් පිට වෙලා ගියා. සිංහයා නම් ටික දිනක් යනකම්ම මොනවත් කාලා නෙමේ හිටියේ. හොඳටම බඩගිනි වෙලා හිටියේ. සිංහයා යසලින්ම ගිය මුවෙක් දැකලා මුවාව මැරුවා. තමාට උදව් කරපු හිවලට ඉස්සෙල්ලම කන්න දුන්නා. හිවලත් මුවමස් කාලා බඩ පිරුණට පස්සේ මුවමස් ගාතයකුත් අරගෙන යන්න පිටත් වුණා. ඔය මස් ගෙනියන්නේ කාටද? සිංහයා ඇහුවා. ඒ මගේ හාමිනේට. එහෙම කිව්වේ හිවලා. අද මට කළ උදව්ව හාමිනේටත් කියලා දෙන්නත් එක්ක හවස් යාමේ අපේ ගල්ගුහාව පැත්තේ එන්න. සිංහයා හිවලට ආරාධනා කළා. හා හොඳයි. හිවල එහෙම කිව්වා. හිවල මස්ගාතයත් අරගෙන බිරිඳට දීලා තමන් කළ හපන්කමත් පවසලා හවස් වෙලාවේ සිංහයාගේ ගුහාවට ගියා. සිංහයා සිංහදේනුවටත් හිවල හඳුන්වල දීලා ඒ අසලම තිබුණු ගල් ගුහාවක් හිවලට වෙන් කරලා දුන්නා. මේ දෙගොල්ලෝ හුඟක් කාලයක් බොහොම සමගියෙන් ජීවත් වුණා. කාලයක් ගත වුණාට පස්සේ හිවල් දෙනටයි සිංහදේනුවටයි පැටව ලැබුණා. සිංහයා හිවල් පැටවුන්ටත් ආදරෙන් සැලකුවා. තමාගේ ජීවිතය බේරා දුන් හිවලට සිංහයා හැම වෙලාවෙම සැලකුවා. හැබැයි සිංහදේනුව නම්
මේකට කැමති වුණේ නෑ. සිංහය නැති වෙලාවල් වලදී සිංහදේනුව හිවල් දෙනට දොස් කීවා. අවලාද කීවා. සිවල් පැටවුන්ටත් වෙනස්කම් කළා. හවස ගෙදරාවට පස්සේ සිවල් දෙන මේ සියලුම දේවල් සිවලට කීවා. සිවල සිංහයා වෙත ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වා. දේවයන් වහන්ස, අප දැන් හුඟා කාලයක් මෙහි හිටියා. කොච්චර හිතවත් වුණත් වැඩි කාලයක් එකට ඉන්නකොට එපා වෙනවනේ. ඒ නිසා අපට යන්න අවසර දෙන්න. සිංහයා කල්පනා කළා. මෙහෙම එක්වරම සිවල යන්න හදන්නේ මොකක් හරි හිතේ අමාරුවකින් තමයි. සිංහයා එහෙම හිතුවා. මොකද මේ එක්වරම වෙනස් වුණේ? සිංහයා ඇහුවා. නෑ, මේ වෙන මොකවත් නොවෙයි. ඔබ වහන්සේගේ දේවිය අපේ හාමිනේටයි දරුවන්ටයි අවලාද කියනවා. ඉතින් එහෙම නොකියා යන්න කීවනම් අපි යනවනේ. මොකටද ඉතින් හංගන්නේ? ඔන්න මං ඇත්තම කීවා. සිංහයා මේ ගැන අහලා ගොඩාක් දුක් වුණා. සිංහදේනුව කැඳවලා හිවල තමාගේ ජීවිතය බේරාගත්තු විදිහ සිංහදේනුවට කියලා දුන්නා. හිවල නැත්තම් මම මැරිලා හුඟක් කල් යයි කියලාත් කිව්වා. කුලයෙන් වර්ගයෙන් වෙනස් නිසාම යාළුවන් අත්තර දමන්න එපා කියලා සිංහදේනුවට අවවාද කළා. සිවලටත් සිවල් දෙනටත් කරුණ පහදලා දීලා දෙන්නම සමාදාන කළා. ඊට පස්සේ ගොඩාක් කාලයක් යනකන් මේ දෙගොල්ලෝ යාළුකමින් කාලය ගත කළා. ඉතින් දුවේ පුතේ, මේ කතාවෙන් අපිට කියා දෙන ආදර්ශ ගොඩක් තියෙනවා. හැම වෙලාවෙම කළගුණ සැලකීමට අපි පුරුදු වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, කළගුණ අමතක නොකිරීමේ උසස් ගුණය අපේ ජීවිතවලටත් එකතු කරගන්න ඕනේ. කරදරයකට විපතකට පත් වූවන්ට තමාට කරන්න පුළුවන් හැකි උදව්වක් කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඔන්න අද ගුණ ජාතකය තමයි මම ඔයාලට කියලා දුන්නේ. ආයි මේ වගේ ලස්සන කතාන්දරයකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගෙන යන්නයි සූදානම් වන්නේ. ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි.